සසර දිගු ගමනේ බෝධිසත්වයාණන් වහන්සේ ජීවිත ගණනාවකදී පුදවාගත් නුවණ ඒ ශ්‍රී සද්ධර්මයේ ආලෝකය ඔබ වෙත බෙදා ගැනීමට 550 ජාතක කතා ඇරෙන වත්තිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයේ වැඩවසන කරන සමයේ අනේ පිඬු මහසිතාණන්ගේ යාළුවෝ 500ක් දෙනෙකු නොයෙකුත් තීර්ථ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා ඇසූ මහසිතාණෝ ආලුබන්ද කැඳවාගෙන නොයෙකුත් මල් සුවඳ සහ පූජා බඩු ගෙනවිත් බුදුරජාණන් වහන්සේට පූජා කළහ. ඒ තීර්ථ ශ්‍රාවකයෝ බුදුදහම ඇසූ පසු සතුටු සිත් ඇතිව නැගී සිට බුදුන් සරණ ගියහ. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළසේක. ඒ තීර්ථ ශ්‍රාවකයෝ බුදුන් ගිය කල නැවතත් පැරණි ගුරුවරුන් වෙතට ගියහ. ඔවුන්ගේ සිත් ස්ථීර නොවී ඊ දවස ලස්සන බරණැස් නුවර රත්නදත්ත නම් රජ රාජ්‍ය කරන කල අප මහා බෝධිසත්ව රාජයාණෝ ශාන්තනායක කොළයක උපන්සේක. ක්‍රමයෙන් වැඩි විට පැමිණ 500ක් ගැල් සමග වෙළඳාම් කළසේකි. ඒ සමයෙහි ඥානරහිත ශාන්තනායක පුත්‍රයෙකුද 500ක් ගැල් සමග ගමනට සූදානම් වූයේය. බෝධිසත්වයාණෝ ඔහුට ඉදිරියෙන් යාමට ඉඩ දෙමින් නිශ්ශබ්ද වනුවෙනින් සිතූසේක. ඒ කාලේ කාන්තාර ගමනේදී ජලය ඉතා වැදගත් වූයේය. ජනයා ජලය ගැල්වල පුරවාගෙන ගමනට සූදානම් වූහ. ජලය නැතිව කාන්තාරයේ ජීවිතය ඉතා අවදානම්ය. ඒ ඥානරහිත ශාන්තනායකයා කාන්තාරයේ මැද ගමන්ගත් කල කාන්තාරයේ රජ වූ යක්ෂයෙක් ඔහු රවටන්නට ලස්සන රියකින් ඔහු ඉදිරියට ආවේය. ශීතල ජලයෙන් තෙත් වූ ඇඳුම් ඇද සීතල ජලය පුරවාගෙන ගෙනවිත් ශාන්තනායකයාට මෙසේ කීවේය. ආහා යාළුව, ඉදිරියේ ගොඩක් ජලය. ඔය ජලය ගෙන යාමට අවශ්‍ය නැහැ. ඔක්කොම ජලය ඉවත් කරන්න. ඔබගේ ගැල් ඉස් කරගන්න. රහිත ශාන්තනායකයා මෝඩ නිසා යක්ෂයාගේ වචනය අදහ ගැල්වල ගෙනාස් ජලය ඉවත් කළා. ගැල ඉදිරියට ගෙන ගියේය. ඉදිරියේ ජලය නොතිබින. ජලය නොලැබ ජනයා සහ ගොන්නුන් ඇද වැටුණහ. රාත්‍රියේ යක්ෂයා ඒ දුර්වල ජනයා ඝාතනය කළහ. ඒ ශාන්තනායකයාගේ අඥාවන්ත තීරණය නිසා ඔහු සමග ගිය සියලු ජනයා මනත් විනාශ විය. එහෙත් අප මහ බෝධිසත්වයාණෝ එම යක්ෂයා දුටු කල වහාම දැනගත්සේකි. මේ යක්ෂයෙකි. අප ජලය ඉවත්ම කරමු. ඔහු ජනයාට ශක්තිමත්ව කීහ. ඒ ශ්‍රේෂ්ඨ නුවණ ඔහුව ආරක්ෂා කළේය. කාන්තාරයේ නිල්වන්ව ගස් පඳුරු දුටු කල මෙහි ජලය ඇත. ලින්කැන්වින් කරන්න. ලස්සන ජලය ඉහළට ගිලිහිණි. ජනයාද ගොනුන්ද සතුටින් ජලය බීය. සෑම ගැලක්ම ආරක්ෂා විය. ගමන සම්පූර්ණ කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ජාතක කතාව දේශනා කොට දයාවන්ත ජනතාවනි, ජීවිතයේ නිශ්චිත නිවැරදි මාර්ගය ගනු. ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් සොයා ගන්න. ශ්‍රේෂ්ඨ ධර්මය ඇසීමෙන් ජීවිතය ආලෝකවත් වේ. ජනයාට ධර්ම දේශනා කළසේ. ජීවිතයේ අපන්නකය නිශ්චිත නිවැරදි මාර්ගය ගැනීම නුවණේ නකුණකේ. නිවැරදි ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් සොයා ශ්‍රේෂ්ඨ ධර්මය ඇසීම අපගේ ජීවිතය ආලෝකමත් කරයි. ජාතක කතා 1 අපන්නක ජාතකය නිමා විය. ඊළඟ ජාතකය නරඹන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.